සියලු දෙනාටම ලස්සන දීප්තිමත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද සෙනසුරාදා දවසක්. සෙනසුරාදා කියන්නේ ඉතින් කාර්ය බහුල දින කීපයකට පසුව විවේකයෙන් ගත කරන දවසක්නේ. සතියන්තයේ මගේ ආදරණීයන් එක්ක වැඩිපුර කාලයක් ගත කරන්න නම් මම මගේ සෙනසුරාදා දවස බොහොම අපූරුවට කළමනාකරණය කරගන්නම වෙනවා. මං එහෙම කියන්නේ ඇයි දන්නවද? මගේ ලස්සන සතියන්තයේ මං ප්‍රමාද වෙනකම් නිදාගත්තොත් මං මගේ ලස්සන දවස ආරම්භ කරන්නෙම බොහෝම කලබලකාරී විදියටයි. එහෙම වුණාම මුළු දවස මුළුල්ලෙහිම මට කලබලකාරී ගතියක් දැනෙනවා. ඒ නිසා මං සෙනසුරාදා දවසටත් ටිකක් උදෙන්ම නැගිටිනවා. මං උදෙන්ම නැගිටලා මුලින්ම මං රීෆ්‍රෙෂ් වෙනවා. හොඳින් නැඟ ටිකක් සෝදගෙන පිරිසිදු ඇඳුමක් මට මාව ලස්සනට පේන විදියට ඇඳ ගන්නවා. කොණ්ඩෙත් ටිකක් මට පහසු විදිහට හොඳින් පීර ගන්නවා. අපි දැන් පවුඩර් චුට්ටකුත් දාගමුකෝ. දැන් නම් මට බොහොම ප්‍රබෝධමත් හැඟීමක් තමයි දැනෙන්නේ. මං හරීම ප්‍රිය කරන දෙයක් තමයි දීප්තිමත් ආලෝකයයි සුවදායක සුළඟයි. ඒ නිසා උදේම සීතල සුළං ටිකක් ගේ පුරාවට හමාගෙන යන්නත් එක්ක ජනෙල් දෙකකුත් ඇරලා දාමුකෝ. මේ විශ්වයේ තියෙන ලස්සනම කාලය තමයි උදේ කාලය. ඒ ලස්සන පුංචි වෙලාවකට හරි නිදහසේ මට නම් විඳගන්න තියෙන්නේ මේ සතියන්තයේ තමයි. ඒකත් චුට්ටක් බිඳලම අපි උණුවෙන් රසම රස තේ එකක් හදාගන්න යමුකෝ. මම මුළුතැන්ගේ ජනෙල් අරින්න කලින්ම තේ ටිකක් හදාගන්න වතුර ටිකක් රත් වෙන්න තියන්නයි හදන්නේ.
හැමදාමත් වගේ මුළු තැන්ගේ ජනෙල් අරිනකොටම මට පේන්නේ සිලි සිලි හඬින් බෝපත් නැලවෙන මේ අපේ පන්සලේ ලස්සන බෝ සමිඳු. මං ඒ සුවදායක සැනසීම හැමදාම විඳගන්නේ හිත ඇතුලෙන් මොකක්දෝ කියා ගන්න බැරි සුවයක් එක්කමයි. මං හිතනවා අපේ ගමේ තියෙන ලස්සනම තැන තමයි අපේ පන්සලේ මේ බෝ සමිඳු කියලා. මොකද මං පුංචි කාලේ ඉඳලම මේ බෝ සමිඳු ළඟට ඇවිල්ලා එක සිහින මැව්වා. ඒ මවපු එක සිහිනයක් තමයි හැමදාම මේ බෝ සමිඳු ගාව ඉන්න තිබුණා නම් කියන එක. විශ්වයේ බලපෑම කොතෙක්ද කියනවා නම් මේ බෝ සමිඳු ගාවම පුංචි ඉඩම් කෑල්ලක් අරගෙන පුංචි නිවහනක් තනා ගන්න අපට ශක්තිය ලැබුණා. කතාවෙන් ඔන්න අපේ වතුර ටිකක් දැන් රත් වෙලා. දැන් නම් හස්බනුත් නැගිටලා ඉන්නේ. එහෙනම් අපි ගෙදර ඔක්කොටම එක්ක රසම රස කිරිතේ ටිකක් හදාගමුකෝ. උදේට මොනවා හරි උණු පානයක් බොන එක ලංකාවේ වගේම බොහොමයක් රටක පිරිසකගේ පුරුද්දක් වෙලා තියෙනවා. අපේ ගෙදර නම් ටිකක් පුරුදු වෙලා ඉන්නේ උදේට කිරිතේ එකක් බොන්න. හැබැයි සමහර දවස්වලට අපි උදේට කොළ කැඳ වීදුරුවක් එහෙම බොන අවස්ථාත් තියෙනවා. මේ වෙනුවට ඔයාලා සමහර විට ඖෂධීය පානයක්, රස කැඳ වර්ගයක් එහෙමත් බොනවා ඇති. අපේ ගෙදර නම් තාම ටිකක් වෙනස් කරගන්න බැරි පුරුද්දක් තමයි මේ කිරිතේ එක. ඒ වුණත් මේක හොඳ පුරුද්දක් කියලා නම් මාත් කියන්නේ. මොකද අපි බොන්නේ නැවුම් කිරි නෙවෙයි, පිටිකල කිරි නිසා. අපේ ගෙදර කට්ටියටම ටිකක් සෙම ගතිය ඉක්මනින් වැඩි වෙනවා. ඒ නිසා අපිට ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් බොන්න අමාරුයි. සමහරු නම් උදේට වතුර වීදුරුවක් පානය කරලා උදෑසනින්ම උදේ ආහාරය ලබා ගන්නවා. ඇත්තට මේකත් ගොඩාක් හොඳ පුරුද්දක්. මොකද අපි උදේ ආහාරය ලබා ගන්නේ පැය ගණනාවක් නිරාහාරව ඉඳලයි. කතාවෙන් ඔන්න ඉතින් මන් තේ ටිකත් හදලා නම් ඉවරයි. අපි මේක රස විඳින ගමන් මගේ මල් පැල දෙක තුනකුත් බලන්න යමුකෝ.
වහාම අපි මේ ගෙදරට ඇවිත් මාස 6ක් විතර වෙනවා. ඉස්සරහට අපි අපේ පුංචි මිදුලත් ඔයාලත් එක්කම හැඩ කරගමු. ඇත්තටම දැන් නම් ටිකක් වෙලා ගිහිල්ලයි තියෙන්නේ. එන්නකෝ අපි අද උදේට කන්න සුදු කිරිබත් ටිකක් හදාගමු. කිරිබත් කියන්නේ අපේ ගෙදර නම් බොහෝම ජනප්‍රිය කෑම. ඒ වගේම තමයි ඉතින් කිරිබත් කියන්නේ බොහොම පහසුවෙන් හදන්නත් පුළුවන් හරිම මිහිරි රසක් තියෙන කෑම. ඒ ගැන මං ඔයාලට ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඒ නිසාමනේ අපි අපේ පුංචි රටේ හැම සුබ අවස්ථාවක්ම කිරිබත් කෑල්ලක් කාලම සමරන්නේ. මං කිරිබත් එක රයිස් කුකර් එකේ තමයි තියාගන්න යන්නේ. ඒක නිසා රයිස් කුකර් එක වටේට විසිරලා තියෙන වතුර ටිකත් පුංචි රෙදි කෑල්ලකින් මම මුලින්ම පිහ ගන්නවා. බත් එකට ලුණු ටිකක් කරඳ මුංගු ඇට 2-3ක් දාලම තිබ්බම කිරිබත් එක හරිම රසයි වගේම සුවඳකුත් හමනවා. කිරිබත් ටික හැදෙනකම් අපි රතු ලුණු ටිකක් උම්බලකඩ ටිකක් එහෙම යහමින් දාලා වංගෙඩියේ කොටලා හොඳ කටට රසට ලුණු මිරිසක් හදාගමුකෝ. මන්නම් අත රතු ලුණු ටිකක් කපලා තමයි වංගෙඩියේ කොටා ගන්න යන්නේ. ඇත්තටම මිරිස් කලක මේ ටික අඹරලා ගන්නවා නම් ලුණු මිරිස තව ගොඩාක් රසයි. මම තාම මිරිස් ගලක් නම් අරගෙන නැහැ. ඇත්තටම අපි අවුරුදු 7මාරක් විතරම හිටියේ කුලී පදනම මත ගත්ත නිවාසවල. ඒ නිසා මට මිරිස් කලක් වගේ දෙයක් ගෙයින් ගෙට ගෙනියන්න ගොඩක් අමාරුයි. ඒ නිසා මම මිරිස් ගලක් අරගත්තේ නෑ. දැන් මට මිරිස් ගලක් ගන්න ඕනේ. හැබැයි ඒක තියාගන්න තැනක් සූදානම් කරගනිමු. මේ ඔක්කොම ಜಾති ටික වංගෙඩියට දාලා හොඳට කොටලා ගත්තාම ඒ හදා ගන්න ලුණු මිරිස කිරිබත් ටික කන්න නම් පංකාදුයි. අපි චුට්ටක් දැන් ගිහින් බලමුකෝ අපේ චූටි පැටව් දෙන්න මොකද කරන්නේ කියලා. මේ ඉන්නේ මගේ ලොකු පුතා. අපි යාට ආදරේට කියන්නේ ලොකු කියලයි. හා පුරා කියලා කට ඇරලා මට මුලින්ම අම්මා කිව්වේ මේ ඉන්න මගේ රත්තරන් පුතා තමයි. එයා හැමදාම උදේට පුංචි මල් වට්ටියක් ලෑස්ති කරගෙන බුදුන් වඳින්නේ බොහෝම ආසාවෙන්. එහෙනම් අපි කිරිබත් එකට කිරි එක දාලා බුද්ධ පූජාවත් සූදානම් කරගමුකෝ.
පුරුද්දක් විදියට මං අවුරුදු කිහිපයක ඉඳන් උදේට හැමදාම බුද්ධ පූජාව තියනවා. ඒක මං කරන්නේ ගොඩාක් ආසාවෙන්. මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. හැමදාම උදේට බුද්ධ පූජාව තියන්න මට යෝජනා කළේ මං වැඩ කරපු තැනක හිටිය දනංජි නංගි. එයා මට කිව්වේ හැමදාම ඔයා උදේට උයනවනේ අක්කේ. ඒකේ මුල්ම කොටස බුදුරජාණන් වහන්සේට පූජා කරන්න කියලා. ඔයාට ගොඩාක් පින් සිද්ධ වෙනවා නංගි. මට දුන්න උපදෙසට නම්. මට අදටත් බුද්ධ පූජාව තියද්දි ඔයාව ගොඩාක් මතක් වෙනවා. ඒ වගේම හැමදාම උදේට බුද්ධ පූජාව තියන එකේ ආනිසංස මං ඇතුළු මගේ පුංචි පවුල හැමදාමත් භුක්ති විඳිනවා. අද නම් උදේ බුද්ධ පූජාව තියලා අපේ බුදු පහන පත්තු කරන්නේ මගේ පුංචි ලොකු පුතා තමයි. උදෑසනට බුදු පහන තියලා හඳුන් කූරක් එහෙම පත්තු කළාම ඇත්තටම ගේ පුරාම විහිදිලා යන්නේ හරීම සැනසිලිදායක වයිබ් එකක්. දැන් නම් අපි අවදි වෙලා සෑහෙන කාලය ගෙවිලා ගිහිල්ලා නිසාද අපිට ලොකු බඩි කෙන්නක් දැනෙනවා. එනම් අපි හදාගත්ත රස කිරිබත් කෑල්ලක රස බලන්න දැන් නම් හොඳම වෙලාව. අපි කිරිබත් වල රස බලන ගමන් අදට ගිහින් එන්න. තවත් ලස්සන දවසකින් හමු වෙනකම් පරිස්සමින් සතුටින් ඉන්න.